මචල්ලා මම Uber Eats බෑග් එක දාන් එහෙට මෙහෙට යද්දි ඔය 6 තරේ මෙහි යද්දි ගොඩක් අය මගේ නවත්තලා අහනවා Uber එකේ Eats කරන එකද නැත්නම් පැසේන්ජර් කරන එක ලාභ කියලා. එහෙමයි ඉතින් දෙකම ලාභයි. Eats කරන එකත් ලාභයි පැසේන්ජර් කරන එකත් ලාභයි. Eats කරන එකේ ලාභේ තියෙන්නේ අපි හයර් එක ගන්න යන දුරත් අපිට ගෙවනවා. පැසේන්ජර් එකෙන් මං හිතන්නේ එහෙම ගෙවන්නේ නැහැ. මේකෙන් ගේමක් ගහ ගන්න පුළුවන්ද කියලා එහෙමත් අහනවා කට්ටිය. අනිත් මම පෙන්නන්නම් මේක සතියකට කොච්චර පුළුවන්ද කියලා. සහිත දාපට වෙන වෙනමක් තියෙනවා. මේ තියෙන්නේ මම පටන් ගත්තම සතිය. මම මචංලා පටන් ගත්තම සතිය මේක දිගටම හැමදාම කරේ නෑ. පොඩ්ඩක් එහෙම මෙහෙම බැලුවා. ලාභද මොකද කියලා. මේ පළවෙනිම දවසේ මම හවස 3 වගේ වෙනකන් දුක කරේ මටත් හරියට මතක නෑ. පළවෙනි සතියේ මේ තියෙන 4500ක් වගේ කිට්ටු කරලා හොයලා තියෙනවා. දෙවෙනි සතියේ එක දවසයි 2000 ගණක් හොයලා තියෙනවා. තුන්වෙනි සතියේ දවස් 3ක් වැඩ කරලා 16000ක් හොයලා තියෙනවා. ඊළඟ එකේ 14යි, ඊට පස්සේ 25යි, ඊට පස්සේ 22යි, ඊට පස්සේ දවස් 3ට 12යි, 16යි, 9යි සතියෙම වැඩ කරපු සතියක් මේකේ දවස් 6ක් වැඩ කරලා තියෙන 33000ක් තියෙනවා. දවස් 5න් වැඩ කරොත් එක දවසක් නිවාඩුව තමයි තියෙනවා. මේ විද්‍යාව මචංලා මම කිසිම කම්පැනි එක වැඩ නැහැ සම්පූර්ණ බහැලාම UB එකේ තමයි වැඩ කරන්නේ. ඊළඟ සතිය දවස් 2යි ගිහින් තියෙන්නේ. ඒකට 7000 ගණන් තියෙනවා. ඊළඟ සතිය කියන්නේ මේක ඇවිල්ලා මේ මම මේ දුවන සතිය අද තාම මම දුවන ගමන් මේ ඔන්ලයින් උඩින් පේනවා ඒ වලට ඔන්ලයින් කියලා තියෙන්නේ. මේ අද 4000 ගණක් වල තියා දැන් වෙලාව 4:28යි. මේ වෙද්දි 4000 ගණක් වල තවත් මේ 6ක් වැඩිලා තියෙනවා. මම යන්නේ තුනවත්තන්ගෙන වීඩියෝ කරන්න ඕන හින්දා මැක්සිස් රාගම කියලා ෂොප් එකකින් 6ක් ගන්නත් තියෙනවා. 6ක් කියන්නේ ඉතින් මේකේ කෑම තමයි ගෙනියන්න තියෙන්නේ. ඔයාලා රෙජිස්ටර් වෙන්න අර මේ ඕනනම් එහෙම මගේ WhatsApp නම්බරේ දාලා තියෙන මැසේජ් එකක් දාන්න.